මේ කිඹුලා උගේ ජීවිතේ කරපු ලොකුම වැරද්ද කළා. ඌ දැනන් හිටියේ නැහැ මේ හිපෝ පැටියා තමයි ඌ ගන්න අවසාන කෑම වේල කියලා. ගන්න ඉවුරේ අලුත උපන් හිපෝ පැටවෙක් ඉවුරේ සිරි නරඹමින් ඉන්නවා. නමුත් උගේ ජීවිතයට එතරම් ආයුෂ තිබුණේ නැහැ. මොකද මේ කිඹුල් තඩියා මූ ගැන අවධානයෙන් හිටියේ. හොඳම අවස්ථාව බලලා වතුර කලඹගෙන මේ හිපෝ පැටියව පහසුවෙන්ම අල්ලගන්න උට හැකි වෙනවා. කටට දෙකට රහ කර කර කෑවට ඌ දැනන් හිටියේ නැහැ මේ තමයි ඌ ගන්න අවසාන කෑම වේල කියලා. මොකද මේ හැමදේම ඈත තියාම හිපෝ අම්මා දකිනවා. ඇය තම රැළටම අඳෝනාව කියලා මුළු රැළම ඈත් එක්ක එකතු කරගන්නවා. වේදනාවෙන් සහ කෝපයෙන් පිරුණු හිපෝ අම්මා තනිවම කිඹුලව උපරිම වේගෙන් හපා කෑවා. කිඹුලට තේරෙනවා වහාම මෙතනින් පලා යා යුතු බව. නමුත් ප්‍රමාද වැඩි. හිපෝ පවුලේ හැමෝම ඌව වට කරගත්තා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හිපෝ පවුලේ පැටියාට හානි කළ කිඹුලාගේ ඉරණම ලියවුනේ.